මේ තුන්වෙනි හාමුදුරුවෝ කරපදේ එයා මේ පන්සල අහිතු වුණා. අහිතු වුණා පස්සේ එයා බොහොම කොහොමද මේ ගමේ මිනිස්සු අය අල්ලගෙන ඒක බොන්න පටන් ගත්තා. ගෑනුත් කෑගත්තා. ඊට පස්සේ ගමේ මිනිස්සු කරපදේ ඔක්කොම ලෑස්තිලා ගිහිල්ලා මිනිස්සු සිගරට් ගලවලා ඒවල ගමේ ඇවිත් දේව ගෑනිත් එක්ක. ඊට පස්සේ මිනිහා ගෑන්නේ. අයිබෝවන් සිලෝන් එක්ස්පෝරර් YouTube channel එකත් එක්ක එකතුලා ඉන්න සෞද හිතවතුන් සියලුම දෙනාට අද මම ඇවිල්ලා ඉන්නේ මේ ඔයගොල්ලන්ට විශේෂ දෙයක් පෙන්වන්න. මොකද මේ දැන් අපේ රටේ උරුමය ගැන කතා කරද්දී ප්‍රධාන වශයෙන්ම මේ අපේ රටට පැමිණෙන සංචාරකයන් පැමිණෙන්නේ මේ ප්‍රධාන වශයෙන්ම අපේ රටේ මේ අපිට තියෙන මේ සભ્યත්වය. එහෙම නැත්නම් අපේ රටේ මේ අපිට අනන්‍ය වූ උරුමය නරඹන්න. ඉතින් එහෙම අවස්ථාවක අපේ රටේ උරුමය නියමිත ආකාරයට සංරක්ෂණය වෙනවාද කියන කාරණය ලොකු ගැටලුවක් වෙලා තියෙනවා. මොකද මම ප්‍රායෝගිකව දැකලා තියෙනවා බොහෝ අවස්ථාවල මේ අපේ රටේ උරුමය රැක ගැනීමට හරියාකාර යාන්ත්‍රණයක් ක්‍රියාත්මක නොවූ අවස්ථා. ඉතින් මේ ඒ කතාව මේ විශාල පරාසයකට දුව යනවා උරුමය ගැන කතා කරද්දී. නමුත් මම අද ඇවිල්ලා ඉන්නේ මේ අපේ රටේ ගෘහ නිර්මාණ ශිල්පයේ වැදගත් අවස්ථාවක් වෙච්ච ටැම්පිට විහාර සම්ප්‍රදාය ගැන චුට්ටක් කතා කරන්න සහ මම එක්තරා අවධියක මගේ උපාධි නිබන්ධනයක් වශයෙන් කරපු ටැම්පිට විහාරයක් පිළිබඳව ඔයගොල්ලොන්ට විස්තර ටිකක් ගෙන එන්න සහ මේකට විශේෂයෙන්ම බලධාරීන්ගේ නිලධාරීන්ගේ ඇස යොමු වෙන්න චුට්ටක් එයාලට රතු එලියක් පත්තු කිරීමේ අරමුණින් තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් මේ මෙතන ඉඳන් අපි යමු වීඩියෝ එකට. කොහොමද මේ ටැම්පිට විහාරය තියෙන්නේ, කොහොමද තියෙන්නේ සහ වර්තමාන තත්ත්වය ගැන චුට්ටක් කතා කරන්න. එහෙනම් යන්න වීඩියෝ එකට. දිගම්පිටිය ටැම්පිට විහාරය වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මල්ලවපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ දිගම්පිටිය ගම්මානය තුළ පිහිටා තිබේ. මෙම විහාරස්ථානයේ ඉතිහාසය ක්‍රිස්තු වර්ෂ 1315 තෙක් ඈතකට දිව යන බව ජනප්‍රවාදවල සඳහන් වේ. කුරුණෑගල නගර මැදේ සිට කිලෝමීටර් 8ක පමණ දුරකින් පිහිටා ඇති මෙම විහාරය කුරුණෑගල රිදීගම පාරේ දිගම්පිටිය පාසල අසලින් ප්‍රවේශ වීමට හැකියාව තිබේ. දඹදෙණි රාජ්‍ය සමයට අයත් යැයි සැලකෙන මෙම විහාරය වර්තමානයේ වැහැරසිරි සංඝරාජ විහාරාධිපති වලස්සවේ සෝමානන්ද හිමි අතින් පාලනය වේ. එසේම මල්ලතු විහාර පාර්ශවයට අයත් මෙම විහාරය බෞද්ධ කොමසාරිස් විහාර දේවාලගම් පනතේ අංක 14 ඇල ඉරක් 60 ඇල ඉරක් 043 යටතේ ලියාපදිංචි කර තිබේ. හමු වී ඇති පුරාවිද්‍යා සාක්ෂි අනුව ක්‍රිස්තු වර්ෂ 1315 4වන පැරකුම් රජ දවස මෙය ඉදිවන්නට ඇතැයි සැලකේ. ඔයගොල්ලන්ට දැන් දැක ගන්න පුළුවන් අපේ රටේ මේ කලා නිර්මාණ අතර මේ විශේෂ කලා නිර්මාණයක් තමයි මේ තියෙන්නේ. එතකොට බැලු බැලමට අපිට පේනවා මේ කලා නිර්මාණය සඳකඩ පහනේ මූලික අවදී කියලා. මොකද මේ අපි දන්නවා අනුරාධපුර පොළොන්නරුව යුගය වෙනකොට මේ සඳකඩ පහන සංකීර්ණ කලා නිර්මාණ. ඒ කියන්නේ ඒකේ සංකේත ගත්තාම ඒවා මේ විශාල පරාසයකට දුව යනවා. ඒ විශාල පරාසයක් කියන්නේ අර අපේ රටට ලැබුණු විවිධ විදේශීය බලපෑම් ආభాෂයන් මත මේ සඳකඩ පහනත් විකාශනය වෙනවා දැක ගන්න පුළුවන්. හැබැයි ඔයගොල්ලෝ බැලු බැලමකට බලන්න පුළුවන්. මොකද මේ මෙතන මේ ටැම්පිට විහාරයට ප්‍රවේශ වෙන ස්ථානයේ මැදි මේ සඳකඩ පහනේ සංකේත බලද්දී බලන්න පුළුවන්. මේක මේ මුළු වශයෙන් අර සංකීර්ණ භාවයක් නැහැ. මේකේ පොඩි වටේට ගියා. ඒ කියන්නේ මැද නෙළුම් මලක සංකේතයක් තියෙනවා. ඊට පස්සේ නෙළුම් මල පිපුණු නෙළුම් මලක
හැඩයක් තමයි දකින්න පුළුවන්. ඊට අමතරව මේ සංකීර්ණ භාවයක්, ඒ කියන්නේ සංකීර්ණ කලාත්මක භාවයක් දකින්න නැහැ. මේ අර අපිට අර මූලික අවදී සඳකඩ පහන මේ සඳකඩ පහනේ අර විකාශනීය අවස්ථාවක් වශයෙන් තමයි මේක දැක ගන්න පුළුවන්. අපි දැන් මේනකට ඇවිල්ලා තියෙන්නේ මේ ටැම්පිටි විහාරේ ගර්භ ගෘහය ඇතුළට. ඒ කියන්නේ විහාර මන්දිරය ඇතුළට. ඉතින් මේ ඔයාලට දකින්න පුළුවන් මෙතන මම දැන් මෙතන මම එන ඒ කියන්නේ මුල් අවස්ථාවේදී මෙතන මේ හිඳි බුද්ධ ප්‍රතිමාවක් තිබ්බා. එතකොට ඒකත් ඒ වෙනකොට මේ නිදන් හොරුන් විසින් මේ ඒකේ මොන හරි වස්තුවක් සංගවලා ඇති කියලා මේ විනාශ කරලා තමයි තිබ්බේ. ඒ වෙනකොටත් ඒ බුද්ධ ප්‍රතිමාවේ ශීර්ෂය සහ මේ දැන් අපි දන්නවනේ දැන් උදාහරණයක් වශයෙන් මේ බුද්ධ ප්‍රතිමාවේ මෙන්න මෙතන කියන්නේ ශීර්ෂයත් මේ සීරු කොටසත් අතර අපි කියන්නේ බෙල්ල කොටස තියෙනවා කියලා. ඒ බෙල්ල කොටස ඒ වෙනකොට කඩලා තිබ්බේ. ඒ වෙනකොට කඩලා විනාශ කරලා තිබ්බේ. මොකද මේ නිදන් හොරුන් හිතන්නේ නැති මේ ශීර්ෂ කොටසේ තමයි මේ මොකක් හරි වස්තුවක් සංගවලා තිබ්බේ කියලා. නමුත් කොහොම නමුත් ඒ කියන්නේ ඒකට මොකක්ද උනේ කියලා දන්නේ නැහැ. නමුත් වර්තමාන වෙනකොට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ ප්‍රතිමාව මේ සංරක්ෂණය කරන්න මේ අරගෙන ගිහිල්ලා කියලා තමයි අපේ මේ විහාරවාසී ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරේ. මේ එතකොට මේ ප්‍රතිමාව කැඩුවට ඒ කියන්නේ නිදන් හොරුන් විනාශ කරාට පස්සේ ගමේ කට්ටිය එකතු වෙලා මේ ප්‍රතිමාව නැවත පිළිසකර කරලා තියෙනවා. ඒත් ඉතින් අර අපි දන්නවනේ පුරාවිද්‍යාත්මක නිර්මාණයක් මේ විනාශ කරාට පස්සේ ඒක සංරක්ෂණය කරන්න නියමිත ක්‍රමවේදයක් තියෙනවා කියලා. ඉතින් මේ ක්‍රමවේදයෙන් පරිබාහිරව ඒක කරලා තිබු නිසා මෑතකාලීනව තමයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් එය රැගෙන ගිහිල්ලා තියෙන්නේ සංරක්ෂණ කටයුතු කරන්න. එතකොට ඔයාලට කියන්න ඕනේ මම එන මුල් අවස්ථාවේදී මෙතන තිබු ප්‍රතිමාව හිඳි බුද්ධ ප්‍රතිමාවක් තමයි තිබ්බේ. හිඳු බුද්ධ ප්‍රතිමාව විතර්ක මුද්‍රාව ඉදිරිපත් කරන ස්වරූපයකින් තමයි ඒ කියන්නේ හිඳි බුද්ධ ප්‍රතිමාව වැඩ හිඳියේ. ඉතින් මේ ඔයගොල්ලන්ට දකින්න පුළුවන් අතරම මේකේ අපි අර මේ නිර්මාණය කරන්න අපේ පාරම්පරික ශිල්පීය ඥානය කොහොමද උපයෝගී කරගෙන තියෙන්නේ කියලා. මේක අර දැව මාධ්‍යයෙන් දැව සහ මැටි ගඩොල් භාවිතා කරලා තමයි මෙම නිර්මාණය කරලා තියෙන්නේ. ඒත් එක්කම මේ ඔයාලට වටේ දෙපැත්තෙන් දකින්න පුළුවන් දේව ප්‍රතිමාවක් මේ පැත්තෙමත් දේව ප්‍රතිමාවක් දකින්න පුළුවන්. ඉතින් මේ දේව ප්‍රතිමාව නම් ශරීර වර්ණය නිල පැහැති නිසා අපිට හිතන්න පුළුවන් සාමාන්‍යයෙන් අර විෂ්ණු දෙවියන් කියලා. ඒත් එක්කම මේක මේ දැන්ටත් මේක මේ හෙල්ලෙනවා. ඉතින් මේක දැව සහ මැටි භාවිතා කරලා තමයි මේ නිර්මාණයන් කරලා තියෙන්නේ. ඉතින් මේ අර මූලික අවස්ථාවේ තිබ්බු වර්ණ සහ ද්‍රව්‍ය භාවිතාවන් එලෙසම ඒ කියන්නේ මම ආපු කාලේ වගේම ඒ විදිහටම තියෙනවා. නමුත් අර මේ පුරාවිද්‍යාව මේක තියෙන්න ඕන සැබෑ ස්වරූපය ඒ කියන්නේ මූලික ස්වරූපය ඉතින් විනාශ වෙලා තියෙනවා කියලා තමයි දකින්න පුළුවන් අපිට. ඉතින් මේ දැන් ප්‍රධාන වශයෙන් මේ විහාරය මහනුවර යුගයට අයිති නිසා මේ මහනුවර යුගයේ ශිල්පීය ඥානය එහෙම නැත්නම් අර සිතුවම් චිත්‍ර මූර්ති කියන ඒවාට උපයෝගී කරගත් වර්ණ එතකොට අර මල් වර්ග ඉතින් අපිට මේකේ ප්‍රධාන වශයෙන් දැක් ගන්න පුළුවන්. ඒත් එක්කම මේ බිත්තියේ සිතුවම් කරපු සිතුවම් දකින්න පුළුවන්. දැන් අපි දන්නවා මේ බුදුහාමුදුරන්ගේ අග්‍ර ශ්‍රාවකයන් දෙනම සැරියුත් මුගලන් මහරහතුන් වහන්සේලා. ඉතින් මේ දැන්ට ඉතුරු වෙලා තියෙන්නේ මෙන්න මේ මුගලන් මහරහතන් වහන්සේගේ මේ සිතුවමක් තමයි මේ බිත්තියේ තියෙන්නේ. ඒත් එක්කම මේ දැන් ප්‍රධාන බුද්ධ ප්‍රතිමාව දෙපස දේව රූපවලට අමතරව මේ ආකාරයට මේ අවශේෂ බුද්ධ ප්‍රතිමා දෙකකුත් තියෙනවා. ඊට අමතරව ඒ කියන්නේ අවශේෂ බුද්ධ ප්‍රතිමා 4ක් තියෙනවා. මේ පැත්තේ වම් පස දෙකයි දකුණු පස දෙකයි ඒ ආකාරයට. ඉතින් මේ බොහෝ දුරට මෙම නිර්මාණයන් කරලා තියෙන්නේ මැටි ගඩොල් දැව භාවිතා කරලා කියලා අපිට මේ තියෙන සාක්ෂි සාධකත් එක්ක අනුමාන කරන්න පුළුවන්. ඉතින් මේ විහාර ගර්භ ගෘහයේ ඊට පස්සේ බිතු සිතුවම් ගැන කතා කරද්දී අපිට මේ දකින්න පුළුවන් දේව මණ්ඩලයක් ඊට අමතරව හස්තින් දෙදෙනෙක් ඉන්නවා. තවත් රහතන් වහන්සේලා හෝ බුදුහාමුදුරන්ගේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා එහෙම නැත්නම් බුදුහාමුදුරන්ගේ මේ
ගෝලයන් අපිට මේ විතු සිතුවම් වශයෙන් නිර්මාණය කරලා සිතම් කරලා තියෙනවා දකින්න පුළුවන්. ඉතින් අපිට ප්‍රධාන වශයෙන් අර මහනුවර යුගයේදී දැක ගන්න පුළුවන් වර්ණ භාවිතය. එතකොට අර දැන් සාමාන්‍යයෙන් මේ ලෞකික ආධ්‍යාත්මික නිර්මාණයක් කරද්දී මේ අර ලෞකික වශයෙන් අර මල් වලට ලැබෙන්නේ අඩුතැනනේ. නමුත් මේ සිතුවම් ශිල්පීන් ඒවා ඒ ආකාරයෙන් කියන්නේ අර මහනුවරගේ සම්ප්‍රදායන් ඒ ආකාරයෙන්ම භාවිතා කරලා තියෙන ආකාරය අපිට දකින්න පුළුවන්. ඒත් එක්කම ඔයගොල්ලන්ට පෙන්වන්න තව විශේෂ දෙයක් තියෙනවා. මෙන්න මේ සිතුවම මහනුවරගේදී අර වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්ට සංඝරාජ පදවිය ප්‍රදානය කරපු අවස්ථාවේ සිතුවමක් තමයි දැනට මේ තියෙන්නේ. ඉතින් මේ තවත් මේ මිති සිතුවමක් තියෙනවා. ඉතින් ඒක නම් මේ වෙනකොට විනාශ වෙලා ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මේ අර මහනුවර යුගයේදී භාවිතා කරපු වාස්තු විද්‍යාත්මක ශිල්පීය ක්‍රම, එතකොට චිත්‍ර එහෙම නැත්නම් සිතුවම් ශිල්පීය ක්‍රම ගැන පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. එතකොට මේ වගේ මේ ප්‍රධාන වශයෙන්ම වර්ණ භාවිතා කිරීම, එතකොට සංකේත වගේ දේවල් ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් මේ ටැම්පිටි විහාරයේ ගල්මුගොය තුලින්. නමුත් ඉතින් වර්තමානයේ වෙනකොට අපේ ජනතාවට එහෙම නැත්නම් අපේ රටේ උරුමයක් වශයෙන් විනාශ වෙලා තියෙනවා කියලා දකිද්දි හරියට දුකක් දැනෙනවා. ඔයගොල්ලන්ට මම කියවනේ මේ ප්‍රධාන වශයෙන් මෙහි අර බුද්ධ ප්‍රතිමා 4ක් තියෙනවා කියලා. ඉතින් මේ බුද්ධ ප්‍රතිමා වල බැලුවොත් අපිට පේන්නේ මේ මැටි සහ මේ දැව භාවිතා කරලා තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ කියලා. මට අනිත් ඒ කාරණා තමයි මට මේ ගරුගුහේට ආවට පස්සේ ප්‍රධාන වශයෙන්ම සිහිුනේ අපේ රිදී විහාරය. මොකද මේ දැන් රිදී විහාරයත් මහනුවර යුගයට අයිති විහාර කර්මාන්තයට අයිති ස්ථානයක් නේ. ඉතින් මේ අර මේ බුද්ධ ප්‍රතිමා වල දකින්න පුළුවන් මේ අංග ලක්ෂණ සියල්ලක්ම පාහේ අපිට එහිදී රිදී විහාරෙත් දැක ගන්න පුළුවන්. ඉතින් මේ නිකමට හිතන්න මේ අපේ මිනිස්සුන්ට කොහොම ශිල්ප ඥානයක්, ඒ කියන්නේ ඔවුන්ගේ මේ දැන් උපයෝගීතාවය කියන කාරණේදී ඔවුන් ක්‍රියාත්මක වුණේ කොහොමද කියලා. ඉතින් මේ අපි මේ දේ සංරක්ෂණය කරන ලෝකේ කිසිම දැනක මෙහෙම දේවල් දකින්න නැහැ කියන්නේ මේ විදිහට නිර්මාණ කරන්න තාක්ෂණයන් භාවිතා කරලා තියෙනවා කියලා දකින්න නැහැ. නමුත් ඉතින් හරි දුකයි මෙහෙම දකිද්දි. මොකද මේ අපේ රටේ උරුමය රැකගන්න මේ හරි ක්‍රමවේදයක් තිබුණා නම් අපේ මේවට මෙහෙම වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඉතින් බලධාරීන්ගේ අවධානය මේට යොමු වේවා හරියාකාරව. මොකද වෙන රටක හම්බුණා නම් මේ වගේ උරුමයක් ඔවුන් දන්නවා කොහොමද ඒක දැන් ඇත්තටම සංචාර කර්මාන්තයේදී අපිට විකුණන්න තියෙන හොඳම දේ අපේ උරුමයනේ. ඉතින් එහෙම වෙච්චාම වෙන රටකට වගේ හම්බුණා නම් ඔවුන් දන්නවා කොහොමද මේක මාකට් කරන්න ඕනේ කියලා. ඉතින් අපිට කොච්චර අර පුරාවිද්‍යාව ඉගෙන ගන්න ශිෂ්‍යයන් බිහි වුණත් අර ඔවුන් බොහෝ දුරට අර ප්‍රායෝගික තලයේ නොවන ශිෂ්‍ය පිරිසක් තමයි බිහි වෙන්නේ කියලා මේ දකින්න පුළුවන්. ඉතින් මේ ප්‍රායෝගික පිරිසක් බිහි වුණා නම් අපේ දේවල් වලට මෙහෙම වෙන්නේ නැහැ. ඉතින් එහෙම සෝචනීය තත්ත්වයක් තමයි උදා වෙලා තියෙන්නේ. එතකොට මේ නිර්මාණ ගැන අපිට කතා කරද්දී හොඳටම උදාහරණයක් වශයෙන් මේ ගඩොල්, දැව සහ මැටි තුනම කියන දේවල් තුනම මෙතන අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ ප්‍රධාන වශයෙන් මේ පසු කාලේ නිර්මාණ කරද්දී මේ විදිහට කරනවාද කියලා මොකද මේ භාවිතා කරලා තියෙන සිමෙන්ති. ඉතින් එහෙම කරපුවාම මේ නිර්මාණයේ අර මුල් ස්වරූපයට හානියක් වෙන්නේ නැද්ද? ඒතකොට මේක කරන හරිම සංරක්ෂණ ක්‍රමවේදය මේකද කියලා මට චූටි ගැටලුවක් තියෙනවා. ඉතින් මොකද මන් දන්න තරමින් නැවත මේ කියන්නේ ඒ නිර්මාණයේ නැවත ප්‍රතිසංස්කරණය කරද්දී මේ නව තාක්ෂණික ක්‍රම උපයෝගී කරගන්න කතාව වෙනම කතාවක්. නමුත් එහි අර මුල් ස්වරූපයට මේ හානියක් වෙලා තියෙනවා කියලා තමයි මේ මගේ දැනීම හැටියෙන් නම් මට තේරෙන්නේ. එතකොට මේ ටැම්පිටි විහාරයේ ප්‍රධාන වශයෙන් මේ දාරුමය දැව ලෑලි මත තමයි මේ ඉදි කරලා තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් මේ ටැම්පිටි විහාරය ඉදි කරද්දී මේ විශාල වශයෙන් මේ දැව භාවිතයේදී දැවනේ භාවිතා කරන්නේ. දැව භාවිතා කරද්දී ශක්තිමත් දැව වර්ග තමයි භාවිතා කරන්නේ. බෝන්, බුරුත,
එතකොට පළු වීර වගේ දැවර්ග තමයි භාවිත කරන්නේ. මොකද ඒ ශක්තිමත් කල්පවැත්මෙන් යුතුව තියාගන්න ඕන නිසා. ඒකම ඔයාලට පේනවා මෙහි මේ වියන් සිතුවම් මේ නෙළුම් මල් වියනක් සහිත වියන් සිතුවමක් තමයි මේකේ දකින්න පුළුවන්. ඉතින් ඒ වගේ නෙළුම් මල් වලට අමතරව බක්මී මලක් එතකොට මේ සල් මල් ආදී ඒත් එක්කම මෙතන මේ ඒ කියන්නේ මම දන්න තරමින් සල් මල් සහ වෙනත් මල් වර්ග භාවිත කරලා තියෙනවා කියලා දැක් ගන්න පුළුවන් වියන් සිතුවමේ. ඊට අමතරව මේ වියන් සිතුවමේ දිව්‍ය ලෝකය දිව්‍ය භවන වලට දැක් ගන්න පුළුවන්. මොකද සක් දෙවි රජුගෝ වැඩ වාසය කරනවා. ඊට අමතරව අවශේෂ දිව්‍ය අංගනාවන් මේ වියන්තරයේ සිතුවම් කරලා තියෙනවා. මේ ඉතින් අර උචිත වර්ණ මහනුවරයකට ගැලපෙන උචිත වර්ණ ඔවුන් භාවිතා කරලා මෙම සිතුවම් නිර්මාණය කරලා තියෙනවා කියලා අපිට දැක් ගන්න පුළුවන්. ඊට අමතරව අපිට මේ වියන් සිතුවම් වල සත්සතිය නිර්මාණය කරපු මේ අවස්ථාවක් දැක ගන්න පුළුවන්. සත්සතිය අවස්ථා 7ක් මේ ආකාරයට මේ ටෙම්පිටි විහාරයේ වියන් සිතුවම් අතර දැක ගන්න පුළුවන්. ඒත් ප්‍රධාන වශයෙන් මේ නිර්මාණ ශිල්පීන් මේ ඔවුන්ගේ නිර්මාණය කිරීමට මේ අලංකාර කරන්න මේ මල් යොදා ගැනීම බහුල වශයෙන් සිද්ධ කරලා තියෙනවා කියලා ඔයාලට දැක් ගන්න පුළුවන්. ඒකට විවිධ අපේ පාරම්පරික චිත්‍ර කලාවේ ඇති මේ නෙළුම් මල, බක්මී මල, එතකොට අරලිය මල් ආදී සාම්ප්‍රදායික මල් සහ ලියවැල් රටා යොදාගෙන මේ වියන නිර්මාණය කරලා තියෙනවා කියලා අපිට දකින්න පුළුවන්. ඉතින් මේ මම ලොකු විස්තරයක් ඉදිරිපත් කරන්න යන්නේ. මොකද මේ වීඩියෝ එක විශාල වෙන නිසා එහෙම වෙච්චාම අර අපේ ප්‍රේක්ෂකයෝ බලන්න ඇත්තටම ලොකු කැමැත්තක් නැහැ. ඉතින් නිකන් මම කියන්නේ මේ සංරක්ෂණය කර යුතු උරුමයක් වශයෙන් මේ නිර්මාණ අපි සංරක්ෂණය කරලා මේ ලෝකයේ මෙහෙම දේවල් නැහැනේ දැක් ගන්න. ඒ කියන්නේ විරලයිනේ. ඉතින් එහෙම වෙච්චාම අපිට නියමිත ක්‍රමවේදයකට මේව සංරක්ෂණය කරලා මේ සංරක්ෂණය කරලා ලෝකෙට ඉදිරිපත් කරන්න. ඒ තුලින් අපිට අත් වශයෙන්ම අපේ විනිමය කියන්නේ මූල්‍ය අර්බුදයක තියෙන රට ගොඩ ගන්න මේකත් හේතුපාදක කරගන්න බැරි නෑ. ඉතින් පුළුවන්. ඉතින් මේකේ විහාර ගර්භගෘහය ඒ විදිහට තමයි දැක ගන්න පුළුවන්.